හායි යාළුවනේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා දැක්කා වගේ කොහොමද ඔයාලා කැමති සෙලිබ්‍රිටිස්ලාත් එක්ක කොහොමද ඔයාලා කැමති මේ විදිහට AI වීඩියෝ එකක් හදන්න කියලා. මේකෙන් ඔයාලට කැමති එක්කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා මේ දවස්වල වෛරල් යන ට්‍රෙන්ඩින් යන විදිහට ෆොටෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේ අරගෙන තියෙන ජෝන් සීනා, ඒ වගේම බැට්මෑන්, ස්ප්‍රයිඩර්මෑන් අන්න ඒ වගේ ටිකක් තමයි අරන් තියෙන්නේ. මේක ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම ඔයාලා යන්න ඔයාලගේ Google Gemini AI එකට. AI එකට කියලා මේක ඔයාලට ෆෝන් එකෙන් වගේම ලැප් එකෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් මම ෆෝන් එකෙන් හදාගන්න විදිය ඔයාලට කියලා දෙනවා දැන්. ඉතින් ඔයාලා Gemini එකට ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. ඔයාගේ පැහැදිලි පේන ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මම දාලා තියෙන මේ ප්‍රොම්ප්ට් එක ඔයාලා එකට දෙන්න. ඉතින් මම ඔයාලට මගේ Telegram group එකේ link එක දාලා ඒ prompt එක දාලා තියන්නම්. නැත්නම් ඔයාලට මේ පේන විදියට ගහන්නත් පුළුවන්. මේ විදියට දුන්නම් පස්සේ ඔයාලට generate කරලා දෙනවා ෆොටෝ එක. ඉතින් ඔයාලා මේකෙන් ෆොටෝ දෙක තුනක් හතරක් විතර මේකෙන් හදාගන්න. හදාගෙන ඔයාලට යන්න ඕනේ ඊට පස්සේ King AI කියලා තියෙනවා tool එක. අන්න ඒකට යන්න. ඒකට ගිහිල්ලා ඉවරලා ඔයාලා King AI කියන tool එකට ගිහිල්ලා ඉවරලා එතන තියෙනවා වීඩියෝ එක සලකුණක්. ඉතින් ඒ සලකුණකට ගිහිල්ලා image to video කියලා එකක් තියෙනවා. image to video කියන එකට ගිහිල්ලා එතන තියෙනවා ෆොටෝ දෙකක්. ඉතින් මේ වම් අත පැත්තේ තියෙන එකට දෙන්න එකක් දීලා දකුණු අත පැත්තේ තියෙන එකට තව එකක් දෙන්න. එහෙම දීලා ඔයාලා දැන් ඔයාලා ගත්තු මේ සුපර්මෑන් ලාගේ කාගේ හරි ෆොටෝ දෙකක් දීලා එතන මේ මම කියන ප්‍රොම්ප්ට් එකක් ඒකට දීලා ඉවරලා ජෙනරේට් කරගන්න. ජෙනරේට් කරගත්තාන් පස්සේ ඔයාලට මම අර කලින් පෙන්වුව විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් එහෙම හදාගෙන ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් මේ දෙකක් තමයි මුලින් හදා ගන්නවා. ඊට පස්සේ ඒ වගේ තව දාලා 3 4 5ක් විතර හදා ගන්න. එහෙම හදාගෙන ඉවරලා ජෙනරේට් කරලා ඊට පස්සේ CapCut හරි මාකර් එඩිටින් ටූල් එකකට ගිහිල්ලා ඉවරලා ඔයාලා ඒකට සවුන්ඩ් එකක් ඇඩ් කරලා කියන්නේ අපි කතාවක ඒ කියන්නේ අපි හිතමු ජැක්සන් ඇන්තනි හරි කවුරු ඉන්නවා ඒකේ යාගේ කතාවේ වදනක් හරි දාලා ඊට පස්සේ TikTok එකට අප්ලෝඩ් කරනවා. ඔයාලා දැකලා තියෙනවා උතන TikTok එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද අන්න ඒ විදිහට හදන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට හදාගන්න මගේ channel එක subscribe කරගෙන යන්න ඔයාලට වැදගත් වුණා නම් ඉතින් මේ හැමෝම කියලා දෙන්නේ නැහනේ. ඒකින්ද ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒකින්ද මගේ channel එක subscribe කරගෙන යන්න. ජය වේවා යාළුවනේ.